හලෝ ගයිස් ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ ST Game පොඩ මගේ YouTube channel එකෙන් දාන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න අද ගෑල්ලා තියෙන්නේ 2026 අලුතෙන්ම රිලීස් වෙච්ච බස් ගේම් එකක් ගැන. ඉතින් බස් සිමුලේටර් ශ්‍රී ලංකා කියන බස් ගේම් එක තමයි මේක. ඉතින් ගේම් එක ඩවුන්ලෝඩ් කරපුවම මම දාන වීඩියෝ එක කරන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එකට යමු. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් කියනවා තාමත් අපි subscribe කරලා නැත්නම් subscribe කරගන්න මගේ අනිත් YouTube channel එකක් තියෙනවා. ඒක subscribe කරගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ බස් ගේම් එක මොකක්ද කියලා බලන්න. හරි guys ඉතින් බස් ගේම් එක ඇතුළට ආවට පස්සේ මුලින්ම මෙන්න මේ විදිහට තමයි මේකේ බස් එක පෙන්නන්නේ. ඉතින් අපිට මෙතන බස් එක මේ බලන්න පුළුවන්. ගෑරේජ් එකේ තමයි මුලින්ම ඉන්නේ අපි මුලින්ම. driving simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ වගේ එහෙම නෙවෙයි. තා මේ පැත්තෙන් මේකේ තියෙනවා ෆේට් මොඩල් එතකොට ගරාජ් ස්ටාර්ට් ඒවා එහෙම තියෙනවා මෙතනින්. අපි ඉතින් පොඩ්ඩක් මේ ගරාජ් කියන එක දීලා බලමු. ඉතින් ගරාජ් කියන එක දුන්නාම අපිට කැමති මේවා මෙතනින් හදා ගන්න පුළුවන්. අපි මේ බස් ෂොප් කියන එක දෙමු. එතකොට ඇතුලේ අපිට මෙතනින් බුදු පිළිමයක් එහෙම වල මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මෙතන ෂීට් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකේ දීලා තියෙන ෂීට් තමයි අපි දාගන්න ඕනේ. එතකොට බස් එකේ ඉස්සරහින් ගත්තොත් එහෙම අපිට බතර බෆර් එකක් ගහන්න පුළුවන්. මේ දිනේ ඉන්න බෆර්. මේ බෆර් එක හොඳයි. මේ CDV බස් එකේ මේක ගැලපෙනවා. මේකේ එක බෆර් තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට මෙතන එන්ජින් වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේක දාමු අපි. එතකොට මෙතනින් සන් කැප් එකක් තියෙනවා. ඒ සන් කැප් එක ගහන්න පුළුවන්. ආයි වෙන උඩ ලයිට් බාර් දාන්න පුළුවන් අපිට. මෙන්න මේ ලයිට් බාර් එක හොඳයි. වෙන නම් ඉතින් මේක හදන්න දෙයක් නෑ. තියෙනවා මෙතනින් තියෙනවා පස්සෙන් තව. මේ පැත්තේ තියෙනවා ඒ යටට දාගන්න ඕන කෑලි ඒව ටික තියෙනවා මෙතනින්. කැමති එකක් දාගන්න පුළුවන්. ආයි ජනෙල් ගාවට ඔයාලට කැමති බටවර එකක් දාගන්න පුළුවන්. මෙතන එතකොට උඩට තට්ටක් ගහන ඕන ඒවා දාගන්නත් පුළුවන් ඉතින් මෙතනින්. මේක හොඳයි කියලා හිතනවා. එතකොට පස්සේ යටින් ගහන්නේ අපිට තව හිමකක් ගහයියයි. මෙන්න මේක දාගමු අපි. හරි මෙන්න මේ විදිහට මේව කාට පස්සේ ඉතින් බස් එක අපේ බස් එක මොඩිෆයි වෙනවා මෙතනදී. කිසිම ලෝඩ් වීමක් එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඉතින් අපි පොඩ්ඩක් මේක ගේම් එක ප්ලේ කරලා බලමු. මොකද මේකේ ගේම් ප්ලේ වීඩියෝ එක මොන වගේ වෙයිද දන්නේ නැහනේ. පොඩ්ඩක් ඒක බලමු. තව දෙයක් තමයි මේ බස් එක ඇතුලේ බලන්න පුළුවන් අපිට මේ. බස් එක ඇතුලේ හොඳ සවුන්ඩ් සෙටප් එකක් එහෙමත් තියෙනවා. ඔයගලන්ට පේනවානේ. අපි දාගත්ත ෂීට්. අපි ඩ්‍රයිවිං ෂීට් එකේ ඉන්නවා. ඒ වගේ හැමදේම තියෙනවා මෙතන අනික. GTV එකේ වගේ මේ හැමදේම තියෙනවා. මේ අවශ්‍ය මේ ගිල් දෙකින් මේක අල්ලන්නේ. අපි කමන්නේ. අපි එහෙනම් මේ ගේමින් ප්ලේ වීඩියෝ පොඩ්ඩක් බලමු. දැන් අපි යමු ගේමින් ප්ලේ එක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. අපි මේක ප්ලේ කරමු. ඉතින් මම මේ ඉතින් ෆ්‍රී මෝඩ් කියන එක දෙනවා. එතකොට අපිට මෙතන එනවා කොලම්බෝ ගාල්ල කළුතර කියලා මැප් තුනක්. මේ මැප් තුන විතරයි මම හිතන්නේ මේක තියෙන්නේ. අපි නිකමට කොලම්බෝ දාලා බලමු. කොලම්බෝ දැම්මම ඉතින් කෙලින්ම මෙතනින් එනවා මේ විදිහට එළියට අපව. දැන් මේක රේස් කරලා ගිහිල්ලා බලමු. ඇත්තට මේකේ හොඳ ශබ්දයක් තියෙනවා. මේක කැමරා තමයි මොකද තියෙන්නේ? කැමරා මේක ඇතුළේ ඉඳලා යන්නත් පුළුවන් guys. වටේ කරකින්නත් තියෙනවා. අදින් ගේම් එක ඩවුන්ලෝඩ් කරපුවම තමයි වීඩියෝ එක ගත්තේ. හරි ඇත්තටම මේක හොඳයි. ග්‍රැෆික් එක මේ කලර් එහෙමත් හොඳට තියෙනවා මේකේ. අවුලක් නැහැ ඒවන. පොඩ්ඩක් බස් එකෙන් බහින්න බලමු. දැන් බස් එක බ්‍රේක් කරා. එතකොට වෙන්න මෙතනින් පේනවනේ ඔයගලන්ට මේ කැමරා මේව කරන තැනට පල්ලෙහා මවුස් එක එකක් තියෙනවා. ආයකේ ඇත්තටම අර GTV වගේ එකකින් වගේ පුළුවන් මේකෙත් මේ අපිට බලන්න පුළුවන් බස් එකනේ. බස් එකේ තියෙනවා මේ බස් එක ඇතුළට යන්න පුළුවන්. ඒකට මේක දුවන්න පුළුවන්. මේ බාන්සිකම දුවනවා. බස් එක අතුලේ ගියා.
අපි අස්සේ ඇතුළට යමු පොඩ්ඩක්. ඇතුළට යමු. මෙතනින් මේ ඉස්සරහා මේක ඔබලා මේක බස් එක මේව කරලා පැනගෙන යන්න පුළුවන් ඇතුළට. ඒකත් අවුලන්නේ. මේක මේ දම්රදින එකේ තියෙන සීට් මිනිට් එක මම හිතන්නේ මට මතක හැටියට නේ. ඒ බස් එකෙන් ඉඳලා බහින්න බෑ මෙතන. බස් එක මේ වුණා. බස් එක යනවා. ඇත්තට මේ ගේම එක හොඳයි. අර ඒක දැම්මත් තියෙන එක මේ එහෙමත් හොඳයි. මේ බස් එකත් හොඳට අපිට පේනවා. අපි පොඩ්ඩක් බස් එක ඇතුළට යන්න එකයි ගත්තා. පුළුවන්. මෙතනට අහම යන්න පුළුවන්. තව එතකොට මේකේ මොනවද දාන්න ලයිට් දාන්න. ලයිට් එකක් අඩේ. මගේ ලයිට් එකක් දාන්න පුළුවන් guys මේ. මෙතන වීදුරු එකක් පේනවා ඉතින් ඔයගොල්ලන්ට වීදුරු වටේ තත් උද එතකොට බස් එක වටේට මේ ඉස්සරහම නම් ගැම්මඩම තියෙනවා මේ. ඒකෙලින්ම මේ එන්ජින් ගාවසවත් ලයිට් යනවා ඇතුළෙත්. හිතන්නේ ඇතුළෙත් හොඳට ලයිට් පත් වෙනවා උනේ. ඊළඟට පේනවනේ. සිදුරියටම ලයිට් තියෙනවා. ඒ කියන්නේ ඇත්ත බස් එකක ෆීලින් එක ගත්ත හැටි අපිට මෙතනදී. ඒක සුපිරි ගේම් එකක්. ඒක අවුලක් නැහැ. අපි මේකේ ගේම් එක ඉතුරු ටික අපි මේ ගේම් එක ඇතුළට හෝම් එකට ගිහින් කතා කරමු. එහෙනම් අපි යමු හෝම් එකට. මේකේ ඉතුරු ටික කතා කරගමු. හරි ඉතින් guys මම හෝම් එක ඇතුළට ආවා. ඉතින් මේ බස් ගේම් එක සුපිරි ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න. එතකොට මේකේ MB ගාන මේකේ නම මේ හැමදේම මම දාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහාම බලන්න ඒක තියෙනවා. මේකේ ගේම් එකේ විස්තර ගැන එතකොට මේ හැමදේම මෙතනින් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අත්‍තරම මේ ගේම් එක සුපිරි. ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න Play Store එකේ ගිහින් සර්ච් කරලා බලන්න. ඉතින් ඔක තමයි අද ගෙන වීඩියෝ එක. ඉතින් ST Game Board channel එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරගන්න. මගේ අනිත් YouTube channel එකක් තියෙනවා. ඒකේ නම් මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. ඒකේ මේ බස් ගේම් එක ගැන වීඩියෝ එක දාලා තියෙන්නේ. කිංගලෙන් ගේම් සිද්ධමගේ අනිත් YouTube channel එක. ඉතින් මේක සබ්ස්ක්‍රයිබ් කරගන්න. මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරගන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.